12 වෙනිදා උදෑසන 12:05ට තරම් යහපත් කාලගුණයක් නෙවෙයි තිබ්බේ. විනාඩි 40ක් විතර අපිට ගුවන්ගත වෙන්න අවස්ථාව හම්බුණා. එකපාරටම අපිට විශාල ශබ්දයක් ඇහුණා. පොඩි ගැස්සීම් පැද්දීම් තිබ්බා. ඒ වෙනකොටත් යානය පොඩ්ඩක් පහළට එනවා වගේ දැනුණා අපිට. අපිට පේන්නේ පිටිපස්සට මෙහෙම ගින්දර ඒ කියන්නේ එන්ජින් එකකින් පිටිපස්සට යනවා තමයි අපිට පේන්නේ. අපි කෑ ගැහුවා. ෆයර් කියලා අපි කෑ ගැහුවා. පිටිපස්සේ ඉඳන් ඉස්සරහට දුවගෙන ගියා. මහරලාට ඒක අපේ අන්තිම වැළඳ ගැනීම සිදු වෙන්න තිබ්බා. කිසිම දෙයක් එයාලා එහෙම කරේ නැහැ. එයාලා කිසිම වෙලාවක වචනකින්වත් කලබල කරන්න හිතුවේ නැහැ අපේ. ඔයාගේ සීට් බෙල්ට්ස් දාගන්න කියන එක විතරයි කිව්වා. ඉතින් Aussie Vibes YouTube නාලිකාව අද ඔයාලත් එක්ක එකතු වෙලා ඉන්න ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඉඳලා ටිකක් වෙනස් දෙයක් කතා කරන්න. ඉතින් මේ දවස්වල මුළු ලෝකෙම කතා වෙන දෙයක් දැනට සතියකට කලින් ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා පියාසර කරපු UL 606 ශ්‍රී ලංකන් ගුවන් යානයේ සිදුණු බිහිසුණු අනතුර ගැන කතා කරන්න. ඒ සත්‍ය සිදුවීම අත්විඳපු ඒ සත්‍ය සිදුවීමට මුහුණ දුන්නු නැත්නම් ඒ බිහිසුණු ඒ ත්‍රාස්‍යජනක මොහොතට මුහුණ දුන්නු කෙනෙක් එක්ක එකතු වෙලා තමයි Aussie Vibes YouTube නාලිකාව මේ ගැන කතා කරන්නේ. ඉතින් ඇත්තටම ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඉඳලා අපි ශ්‍රී ලාංකිකව විදිහට මේ ගැන කතා කරේ නැත්නම් ඒක ලොකු අඩුවක්. ඉතින් අපි ජාත්‍යන්තරයෙන්ම කතා වෙන ඇත්තටම ශ්‍රී ලංකාවේ ඒ ගැන ගොඩාක් කතා නොවුන පුවතක් තමයි මේක. ඉතින් මේ ගැන මම කියනවට වඩා ඒ බිහිසුණු අත්දැකීමට මුහුණ දුන්නු මගෙත් ළඟම හිතවතෙක් ඔහුත් එක්ක එකතු වෙලා තමයි මම මේ වීඩියෝ එක අද සාර්ථක කරගන්නේ. මේ ගැන දන්න සහ නොදන්නා අයට ඇත්තටම සිදුුනේ කුමක්ද එකතු වෙන්නේ උෂාන් කවිදු. ඔහු වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවරයෙක්. ඉතින් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තම රැකියාව කරන ගමන් ශ්‍රී ලංකාවට ගියේ තමුන්ගේ භාර්යාව සහ කුඩා දරුවාව රැගෙන දියණියව රැගෙන නැවත ඔස්ට්‍රේලියාව බලා එන්න. ඉතින් ඊටාම කෙටි කාලයකට ශ්‍රී ලංකාවට ගිහිල්ලා සතියක් වගේ කාලයක් ඇතුළත නැවත ඔස්ට්‍රේලියාව සිඩ්නි නුවර බලා එන්න ගිය වෙලාවේ තමයි මේ බිහිසුණු අත්දැකීමට මුහුණ දුන්නේ. ඉතින් මේ අත්දැකීම ගැන කතා කරන්න අපි එකතු වෙන්නේ උෂාන් එක්ක තමයි. ආයිබෝන් උෂාන්. ආයිබෝන්. ඉතින් මේ ඉන්නේ උෂාන් කවිදු. ඉතින් මගෙත් හොඳ ළඟම මිත්‍රයෙක්. ඉතින් මේ අත්දැකීමට මේ ශ්‍රී ලංකන් ගුවන් යානයේ සිඩ්නි නුවර බලා ශ්‍රී ලංකාවේ සිට පියාසර කරපු ගුවන් යානයේ හිටපු ඒ අත්දැකීමට මුහුණ දුන්න කෙනෙක් තමයි උෂාන්. ඉතින් උෂාන් මම මේ ගැන කතා කරනවට වඩා ඇත්තටම මේ වෙච්ච සිද්ධිය නැත්තම් මේ බිහිසුණු අත්දැකීම ඔබගේ ජීවිතේ කවදාවත් අමතක නොවන අත්දැකීමක් වෙයි. මොකද ඔබගේ භාර්යාව ඒ වගේම ඔබගේ පුංචි දරුවා ආපු ඔබ ඒගොල්ලොන් එක්කගෙන මේ සිඩ්නි නුවරට ආපු පළමු ගමන එයාලට ඒ අත්දැකීම. ඉතින් ඒක ගොඩක් බිහිසුණු අත්දැකීමක්. ජීවිතේ කවදාවත්ම අමතක නොවන අත්දැකීමක් ඒක. ඉතින් ඒක ගැන අපි කතා කරමු උෂාන්. එහෙනම් ඇත්තටම මොකද්ද වුණ සිද්ධිය? ඇත්තටම රංග 12 වෙනිදා උදෑසන 12:05ට තමයි ශ්‍රී ලංකන් UL 606 කියන ගුවන් යානය අපිට නියමිතව තිබුණේ සිඩ්නි වලට එන්න. ඒ කියන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ඊට පස්සේ අපි වෙලාවට මෙතනට ගියා. හරියටම වෙලාවටම ගුවන්ගත වුණා. ගුවන්ගත වෙලා ඇත්තටම මේ වෙලාවේදී තිබ්බ කාලගුණය තරම් යහපත් කාලගුණයක් නෙවෙයි තිබ්බේ. හොඳටම වහින්න පටන් ගත්තා ටික වෙලාවක් ගියාට පස්සේ. නමුත් ශ්‍රී ලංකන් ගුවන් සේවය යහුසුළු කාර්ය මණ්ඩලය වැඩ කරලා හරියටම ගුවන්ගත වෙන්නේ නියමිත අදාළ කරන සියලුම කාර්ය දේවල් යාලා ඉටු කරලා හරියටම ගුවන්ගත වුණා 12:05ට. කියන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ගුවන්ගත වෙලා විනාඩි 40ක් පමණ කාලයක් පියාසර කරා. පියාසර කරගෙන යනකොට ඇත්තටම අපි හිටියේ සීට් නම්බර් එක 30 වෙනි සීට් නම්බර් එක වම් අත පැත්තේ හරියටම වින් එකට උඩම ඒ කියන්නේ ජෙට් එන්ජින් එක තියෙන තැනම. ඉතින් මෙතනදී මමත් මගේ භාර්යාවත් කුඩා දියණියත් තමයි හිටියේ. අපි තුන්දෙනා වින්ඩෝ සීට් එක ළඟ. ඉතින් එකපාරටම අපිට විශාල ශබ්දයක් ඇහුණා. ඉතින් අපි දැක්ක හරියටම අකුණක් වැදුනා. ඒ වැදුන ගමන් මමත් මගේ භාර්යාවත් කලබල වෙලා පොඩි බාධා කිරීමක් මම කරන්නම් මේ උෂාන්. එතකොට දැන් ඔබ විනාඩි 40ක කාලය ඇතුළත පියාසර කරගෙන ඉන්න ගමන්
ඒ කියන්නේ ඒ වෙලාවෙත් ලොකුවට වැස්ස සහ මේ අකුණු ගහන කාලගුණයක් එක්ක තමයි මේ මේක ව්‍යාසර කරමින් තිබ්බේ. ඉතින් එතකොට මේ ශබ්දය ඇසුනට පස්සේ ඒ වෙලාවේ මොකක් කර ගුවන් යානයේ මොකක් හරි වෙනස්කමක් ඔබට තේරුණාද? ඇත්තටම අර එයා ටැබියුලන්ස් එක හින්දා පොඩි ගැස්සීම් පැද්දීම් තිබ්බා ඒ වෙනකොටත්. ඉතින් ඒකත් සමගම යකුණ සමගම යානය පොඩ්ඩක් පහළට එනවා වගේ දැනුණා අපිට. ලොකු ප්‍රමාණයකින් නෙවෙයි පොඩි ප්‍රමාණයකින්. ඊට පස්සේ එක පාරටම ගින්නක් හට අරගෙන ඒ වෙලාවෙමද නැත්නම් ඒ වෙලාවෙම අකුණ වැදිච්ච වෙලාවෙදිම ගින්න හට අරගෙන අපිට පේන්නේ පිටිපස්සට මෙහෙම ගින්දර එන්ජින් එකකින් පිටිපස්සට යනවා තමයි අපිට පේන්නේ. ඉතින් ඒ වෙලාවේ ඇතුලේ තිබ්බ තත්ත්වය මොකද්ද? ඒ කියන්නේ හරිම කලබලකාරී හැඟීමක් තමයි හැමෝගෙම හිතවල තිබ්බේ. අපි කෑ ගැහුවා. ෆයර් කියලා අපි කෑ ගැහුවා. ඉතින් ඒත් එක්කම මට මතකයි එක කාන්තාවක් පිටිපස්සේ ඉඳන් ඉස්සරහට දුවගෙන ගියා. හේතුව මං හිතන්නේ එයා ගුණයක් බය වෙලා හිටියේ. ඉතින් ෆයර් කියාගෙන එයා ඉස්සරහට ගියේ. මං හිතන්නේ කාර්ය මණ්ඩලයට දැනුම් දෙන්න වෙන්නේ නැති. ඒ කියන්නේ මේකේ මේ ශ්‍රී ලාංකිකයෝ ගොඩක් බොහෝ පිරිසක් වගේම වෙනත් ජාතීන් වල විශ්වාසයක් හිටියා. ඔස්ට්‍රේලියන් ජාතිකයෝ, පාකිස්තාන ජාතිකයෝ, ඉන්දියන් ජාතිකයෝ විවිධ ජාතීන්ට අයත් මගින් හිටියා. මගින් 208 දෙනෙක් මට 208 දෙනෙක් හිටියා. ඔව් කාර්ය මණ්ඩලය සමග මගින් 207 දෙනෙක් හිටියා. 7 දෙනෙක්. ඔව්. මට මතක හැටියට. ඉතින් එතකොට මිනිසුන්ගේ ඒ වෙලාවේ තිබ්බ හැඟීම් අපිට අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නැහැ. ඇත්තටම හරිම කලබලකාරී, හරිම ත්‍රාසජනක අත්දැකීමකට. ඒ කියන්නේ ඇත්තම කතාව ගොත් එහෙම මේ ආපහු මේ වගේ ඔයාලට කතා කරන්න ලැබෙයි සහ ආපහු යන්න හම්බෙන්නේ නැහැ කියන හැඟීම තමයි හැමෝගෙම තිබ්බේ. ඇත්තටම මම උනත් කරේ මගේ බබාවයි වයිෆයි මගේ ළඟට අරගත්ත එක තමයි. මොකද සමහර වෙලාවට ඒක අපේ අන්තිම වැළඳ ගැනීම සිදු වෙන්නත් තිබ්බා. කොහොම හරි ගුවන් කාර්ය මණ්ඩලයේ කැබින් ක්‍රිව් එක ටක් ගාලා දැන් එයාලගේ පොසිෂන්ස් වලට ගිහිල්ලා එයාලා ඉන්ස්පෙක්ට් කරා. දැන් ඒ වෙලාවේ උෂාන් මොකක් හරි ඒගොල්ලෝ ඔබට දැනුම් දීමක් කරාද මේ sannivedana පද්ධතිය මගින් මොන හරි දෙයක් මෙන්න මෙහෙම සිද්ධියක් වුණා මේකට පොඩ්ඩක් අපි මෙහෙම මෙන්න මේක දෙයකට තමයි මුණ දීලා තියෙන්නේ කියලා? නෑ. කිසිම දෙයක් එයාලා එහෙම කරේ නෑ. එයාලා කිසිම වෙලාවක වචනකින්වත් කලබල කරන්න හිතුවේ නෑ අපේ හිත. කැප්ටන්ගෙන් ආපු එකම announcement එක තමයි fasten your seat belts. ඔයාලගේ seat belts දාගන්න කියන එක විතරයි කිව්වේ. ඉතින් ගුවන් කාර්ය මණ්ඩලයේ යාළගේ පොසිෂන්ස් වලට ගිහිල්ලා ඒක ඉන්ස්පෙක්ට් කරලා මං හිතන්නේ කැප්ටන්ව දැනුවත් කරා. එපමණයි. ඒ කියන්නේ කිසිම හේතුවක් මත යාලා අපිව කලබල කරන්න හිතුවේ නැහැ. අපිව බය කරන්න හිතුවේ නැහැ. අපි ඇත්තට මේ ගැන ආඩම්බර වෙනවා. අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට අපේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගැන ආඩම්බර වෙන්න ඕනේ. විශේෂයෙන්ම ඒ කාර්ය මණ්ඩලය ඒ ගුවන් නියමයන් ගැන අපි ලොකු ආඩම්බරයක් වෙන්න ඕනේ. මේ වෙනකොට ශ්‍රී ලංකාවේ නම් ලොකු ඇගීමක් ඇත්තට මේ ගැන කරනවා අපි දැකලා නැහැ. නමුත් ජාත්‍යන්තරය ගැන කතා වෙනවා. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි, ඕස්ට්‍රේලියාවේ වගේම වෙන ජාත්‍යන්තර රටවල් ගොඩාක් ඒ ගැන කතා වෙනවා සහ ඒ ගුවන් නියමුවන්ට සහ ඒ කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා. මොකද මං හිතන්නේ ඒක මේ ලෝකයේ මේ වගේ දෙයකින් ඒ වගේ ජයග්‍රහණයක් බොහොම අතලොස්සක් ලබා ගන්න අවස්ථාවක්. නමුත් ඒ කාර්ය මණ්ඩලය ඔබටවත් දැන් ඔබ කියන විදිහට ඒ කාර්ය මණ්ඩලය සහ ගුවන් නියමුවන් මගීන්ට කිසිම මේ ඒගොල්ලොන්ට කිසිම කලබලකාරී තත්ත්වයක් ඇති නොවන විදිහට තමයි ඒක පාලනය කරන්න පටන් ගන්න තියෙන්නේ. නමුත් ඒ අවස්ථාවේදී එයාලා ක්‍රියා කරපු ආකාරය ඇත්තටම සතුටුදායකයි. ඒ කියන්නේ මිනිස්සුන්ට කොච්චර එයාලගේ හිතේ තියෙන බය නැති කරගන්න එයාලා කොච්චර උදව් කරාද කියන එක තමන්ගේ ජීවිතේ පවා පරදුවට තියලා තමයි එයාලා මේ වෙලාවේ වැඩ කරේ. ඇත්තටම ඒ කාර්ය මණ්ඩලය අතේ තමයි මේ 200 ගානකගේම ජීවිත තිබ්බේ. ඉතින් ඒ අය ඒ වෙලාවේ ක්‍රියා කරන විදිහ ඒ කියන්නේ ගුවන් නියමුවන්ට හා සමානව කාර්ය මණ්ඩලය එතකොට ඒ ගුවන් සේවක සේවිකාවන් ඒ අවස්ථාවට මුහුණ දුන්න තත්ත්වය දන්නේ ඇත්තට මම නෙවෙයි ඔබ තමයි ඒක දන්නේ. මොකද ඔබ ඒක ඇතුළේ ඉඳලා ඒ බීසුණු අත්දැකීමට මුහුණ දුන්න කෙනෙක් ඉඳලා. එතකොට එතනින් එහාට මොකද්ද වෙච්ච සිද්ධිය? එතනින් එහාට ඇත්තටම එකපාරටම ගින්න නැති වෙලා ගියා. ඉතින් අපි ඒ කියන්නේ දැන් ඔබට දැනෙන විදිහට දැන් ඒ විනාඩි 40 තුලදී නැවත ගුවන් යානය ආපහු එනවා කියන එක ඔබට දැනුණා? කිසිම හේතුවක් මත ඒක දැනුනේ නැහැ අපිට. මොකද එකපාරටම ඒ ෆයර් එක අරගෙන ගින්න පටන් අරගෙන ටික වෙලාවකින් ඒක නැති වෙලා ගියා. නැති වෙලා ගියාට පස්සේ අපි හිතුවේ ආයෙත් අපි සිඩ්නි නුවරටම එනවා කියලා. නමුත්
තව පැය එකහමාරක් දෙකක් පැය එකහමාරක් ප්‍රමාණයක් ගුවනේ අපි පියාසර කරලා ඇත්තටම අපි ලෑන්ඩ් කරන්න විනාඩි 30කට විතර කලින් තමයි අපිට announcement එකක් දුන්නේ තාක්ෂණික දෝෂයක් නිසා මේක ආයෙ නැවත බණ්ඩාරනායක ගුවන් තොටුපළට යනවා කියලා. තාක්ෂණික දෝෂය ඇත්තට මතුවුනේ අර අකුණත් සමග. එහෙම නැතුව මේක ඉනිෂියල් ඉන්ස්පෙක්ෂන් එකේදී තිබ්බ තාක්ෂණික දෝෂයක් නෙවෙයි ඒක. ඇත්තටම දැන් මේකත් දැන් මේ ලංකාවේ මේ යන තත්ත්වෙත් එක්ක හැමදේම මොකක් හරි ආයතනයකට දොස් පවරන තත්ත්වයක තියෙනකොට ඉතින් මෙච්චර ලොකු කාර්යයක් කරපු මෙච්චර ලොකු මහඟු වගකීමක් ඉටු කරපු ආයතනයකට දෝෂාරෝපණ කරන එක කොහොමත් අපේ තම කියනවා නම් අපේ කට්ටියගේ පුරුද්ද. ඉතින් අපි කෙලින් ඒ ගැන කතා කරන්න ඕනේනේ. ඉතින් මේ වෙලාවේ මේ ගැන මේ කාර්මික දෝෂයක් නිසා මේ ගුවන් යානය මෙන්න මෙහෙම දෙයක් සිදුවී මේ ගිනි ගැනීමක් සිද්ධ වුණා කියන එක තමයි වැඩි හරියක් සමාජ මාධ්‍ය ඔස්සේ එක එක්කෙනා මේ පෝස්ට් ගහනවා Facebook වලට දානවා මෙන්න මෙහෙම වුණා කියලා. නමුත් ඔබ ඒකට මුහුණ දුන්න කෙනෙක් විදිහට ඇත්තටම මේක උනේ අකුණක් ගසන එක. මම අහලා තියෙන විදිහට නම් උෂාන් මේ වගේ සිදුවීමක් වෙන්නේ ඇත්තටම මිලියනයකට එකක් වගේ තමයි විද්වතුන් කතා කරන විදිහට එහෙම සිදුවීමක් වෙන්නේ. නමුත් ඒ අහඹු සිදුවීම ඒ වෙලාවේ වුණා. මම ඒ සිදුවීමත් සමග මම පස්සේ හොයලා බලපුවම මං හිතන්නේ ලංකාවේ වෙච්ච පළවෙනි සිදුවීම ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එකට. ඉතින් ඇත්තටම ඒ කැප්ටන්ස්ලා දෙන්නට පයිලට්ස්ලා දෙන්නට ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. අඩුමත කිසිම හේතුවක් මත අපිට කිසිම දෙයකින් හැඟුනේ නැහැ මේ යානේ තාමත් මේ ඉන්නේ ශ්‍රී ලංකාව උඩයි කියන එක. ඉතින් ඒත් සමගම ලෑන්ඩ් කරනවත් එක්කම මිනිස්සු පුදුම ප්‍රීතියෙන් පුදුම සතුටින් අත්පුඩි ගහලා කැප්ටන්ස්ලාට කැබින් ක්‍රිව් එකට ස්තුතිය පළ කරා. විශේෂයෙන් ඕස්ට්‍රේලියානු ජාතිකයෝ සහ අනිත් ජාතිකයන් මෙන්ම. ඉතින් ඒ අතර ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එකේ කැබින් ක්‍රිව් එක ගැන හොඳ සතුටුදායක හැඟීමක් තමයි හැමෝගෙම හිතවල තිබ්බේ. ඒ කියන්නේ ජාත්‍යන්තරයේම අපේ ගුවන් සමාගම තවත් විශ්වාසය දැඩි කරගත්ත සහ ගමනක් යන්න විශ්වාසවන්තම සුදුසුම ආයතනයේ විදිහට නැවතත් ඒගොල්ලෝ ඒක පිළිබිඹු කරපු අවස්ථාව. මොකද ශ්‍රී ලංකන් කියලා කියන්නේ ඇත්තටම ලෝකෙම පිළිගත්ත කිසිම අතුරු අන්තරාවකින් තොරව ගමනක් යන්න පුළුවන් විශ්වාසවන්තම ගුවන් යාන සේවයක් විදිහට තමයි ශ්‍රී ලංකන් කියන එක මේ වෙනකොට ලෝකෙ ප්‍රචලිත වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ සිට සිඩ්නි වලට පැය 12ක විතර ගුවන් ගමනක්. ඉතින් ඒ වගේ ගමනක් එක දිගට කිසිම ට්‍රාන්සිට් එකක් නැතුව එක දිගට එනකොට ඒ ගමන කොච්චර විශ්වාසවන්ත වෙන්න ඕනේද? අනිවාර්යයෙන්. ඉතින් ඒ වගේ දෙයකදී මේ වගේ සිදුවීමක් සිද්ධ වීම සහ මේ සිදුවීම ඇතුලේ ඊළඟට ඒගොල්ලෝ ක්‍රියා කරපු විදිය සහ නැවත හැමෝටම ඒ සතුටුදායක අවස්ථාවට මුහුණ දෙන්න ඒ ගුවන් කාර්ය මණ්ඩලය කරපු මෙහෙවර ගැන අගය කරන ගමන්ම එතනින් එහාට කොහොමද මේ ඒගොල්ලෝ වැඩ කරේ කියන්නේ ඔබ නැවත බණ්ඩාරනායක ගුවන් තොටුපළට ගියාට පස්සේ? ඔව් ඇත්තටම ලෑන්ඩ් කරාට පස්සේ මිනිස්සු ඔක්කොම සතුටින් අත්පුඩි ගැහුවා. ඉතින් අත්පුඩි ගහලා අපි ඒ වෙනකොට අරගේ තිබ්බ තත්ත්වය මොකද නැවත ගොඩ බානකොට ඇත්තටම ගොඩ බානකොට අපේ පැත්තේ නම් කිසිම ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. ඒ කියන්නේ ගිනිගත්ත පැත්තේ කිසිම ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. නමුත් ගුවන් කාර්ය මණ්ඩලයට අමතරව බණ්ඩාරනායක ගුවන් තොටුපළේ කාර්ය මණ්ඩලයත් ඒ වෙනකොට සූදානම් වෙලා සිටියා ඕනම දෙයකට මුහුණ දෙන්න. ඒත් එක්කම සතුටින් අපි ගොඩ බෑවා. පුදුම සහනයක් දැනුනේ. පුදුම ඒ හිටපු අපි ස්ට්‍රෙස් එක සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. ඊට පස්සේ ටික වෙලාවක් විනාඩි 5ක් විතර ඉන්න කියලා අපිට කැප්ටන් කිව්වා සීට්ස් වලම රැඳී ඉන්න කියලා. ඊට පස්සේ හොඳම දේ අපිට කෑම ඒ සංග්‍රහ කටයුතු ආරම්භ කරා. ඒ කියන්නේ ගුවන් යානය තුලදීම නැවත ගුවන් යානය තුලදීම කිසිම අදයක් කරන්න කිසිම කෙනෙක්ව බස්සන්නේ නැතුව. ඇත්තටම අපි කෑම වල හරිම ආසාවෙන් ලබා ගත්තා. ඒ කියන්නේ ඒක අපේ ජීවිතේට ලොකු අත්දැකීමක් එක්ක හම්බෙච්ච කෑම වේලක් නිසා හැමෝම කිව්වේ ඒ වගේ දෙයක් කවදාවත් වෙලා නැහැ කියලා. ඊට පස්සේ එතනදී අපිට දැනුම් දෙන්න දෙයක් තමයි තව පැය 3කින් හරියටම උදෑසන 5ට නැවත UL 606 දරන වෙනත් ගුවන් යානයක් එයාලා ඒ වෙනුවෙන් ස්කෙඩියුල් කරා කියලා. ඇත්තටම තා කුඩා වේලාවකදී නැවතත් ඒ පිරිසට සිඩ්නි බලා පියාසර කරන්න ශ්‍රී ලංකන් ගුවන් සේවයේම ගුවන් යානයක් එයාලා
ඒ වෙලෙම සංවිධානය කරලා arrange කරලා දුන්නා අපිට. මේක ජීවිතේ කාටවත් කවදාවත් අමතක නොවන සහ ජීවිතේ පළමු වරට හැමෝටම අත්විඳින ලැබුණු බිහිසුණු අත්දැකීමක්. ඉතින් ගොඩක් අය මේක ඇතුළට මම තවත් දන්න අය මේක ඇතුළට හිටපු අය කිව්වේ අපි ආපහු යන්නේ නැහැ කියන මේ එකක තමා ඒගොල්ලෝ හිටියේ කියන එක. ඒ කියන්නේ ආපහු යන්න ලැබෙන්නේ නැහැ කියලා තීරණයක තමා හැමෝටම ඉන්න උනේ වෙලාවේ. මොකද ඊළඟ මොහොතේ කුමක් සිදු වේදයි කවුරුත් දැනගෙන හිටියේ නැහැ. අනිවාර්යයෙන්ම. ඉතින් උෂාන් ඔබ මේ අත්දැකීමට මුහුණ දෙන්න කෙනෙක් විදිහට මේකේ සත්‍ය සිදුවීම මොකක්ද කියන එක ඔබ ඉතා පැහැදිලි කරා අපිට. ඉතින් මේක හදිස්සියේ නැත්නම් අහඹු ලෙස සිදු වුණු අකුණක් වැඩිම නිසා සිදු වුණු දෝෂයක්. ඉතින් ඒ වගේම තමයි ඒ කාර්ය මණ්ඩලයේ වෙලාව වැඩ කරපු විදිය සහ ඔබ ඒකට මුහුණ දුන්න විදිය ඔබ සහ ඔබගේ පවුලේ අය. ඉතින් ඔබ නම් ගුවන් ගමන් ගිහිලා තියෙන නිසා ඔබට ඒ අත්දැකීම ඇත්තට ඒ කියන්නේ ගුවන් ගමනක අත්දැකීම ඔබට තියෙනවා. ඉතින් ඔබගේ බිරිඳ සහ ඔබගේ කුඩා දරුවාට පළමු අත්දැකීම එක. ඉතින් ඇත්තටම අපිට කතා කරන්න ඕන උනේ මෙන්න මේ සිදුවීම ගැන තමයි. උෂාන් බොහොම ස්තුතියි ඔබට ඔබ මේ ගැන පැහැදිලි කරාට ඉතාමත් පැහැදිලිව. ඉතින් අපි නැවතත් කියනවා ශ්‍රී ලංකාවට මේ වගේ ජාත්‍යන්තර මට්ටමේ ලෝකෙම ජය ගන්න පුළුවන් ගුවන් සමාගමක් අපිට හිමි වෙලා තියෙනවා. ඉතින් අපි ඒක ගැන ආඩම්බර වෙන්න ඕනේ. මෙච්චර පුංචි රටක් වුණා අපිට අනිවාර්යයෙන්ම ලෝකෙම ජය ගන්න පුළුවන් තැනකට යන්න පුළුවන් සහ අපේම ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයක් ඒ ඇතුලේ ඉඳගෙන මුළු ලෝකෙම ජය ගන්න මේ වගේ බිහිසුණු කාර්යයන් වලට ජීවිතේ පරදුරට තබා මුහුණ දීම ගැන. ඉතින් අපි ඒ කාර්ය මණ්ඩලයට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා සමාගමටත් ස්තුතිවන්ත වෙනවා. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඉඳලා අපි මේ ගැන කතා කරේ නැත්නම් මේක ලොකු අඩුවක්. ඉතින් අපි ඒ ගැන කතා කරලා ඔබටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබ සහ ඔබගේ පවුලේ සියලුම දෙනාට අපිට මේ සත්‍ය තොරතුරු ලබා දීම ගැන. ඉතින් ජීවිතේ කවදාවත් අත්විඳින්න නොලැබෙන සහ නැවත ඒ වගේ අත්දැකීමකට මුහුණ දෙන්න අපිට නොලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ලෝකේ හැමෝම අපේ පුංචි රට දිහා බලාගෙන ඉන්නවා. ඒ වගේම අපිට ඒගොල්ලෝ ස්තුති ප්‍රශංසා කරනවා විශේෂයෙන්ම වෙනත් රටවල විදේශික ජාතිකයින්. ඉතින් මේ හැමෝම ඉස්සරහා අපිට මේ ලබන්න උණු ජයග්‍රහණය ගැන අපි සතුටු වෙනවා. ඉතින් උෂාන් බොහොම ස්තුතියි Aussie Vibes YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා අපේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔබ මේ ලබා දුන්නු අත්දැකීම් සහ බොහොම වටිනා කියන අදහස් කිහිපයට. අනිවාර්යයෙන්ම මමත් ස්තුතිවන්ත වෙනවා Aussie Vibe YouTube channel එකට එරංග ඔයාට සත්‍ය තොරතුරු සමාජයට මුදා හරින්න ගොඩක් මේ වගේ උදව් කරනවාට. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.